ආයුබෝවන් දේශිත සෙවන YouTube නාලිකාව තුළින් ඔබට වේදීය ජ්‍යොතිෂයේ හරබර සුන්දර විසව ගවේෂණයට ආරාධනා. අපි අද මෙන්න වීඩියෝ තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චන්ද්‍රය දනු වෙනම් බොහොම හොඳ මිත්‍රත්වයක් ගුරුයි චන්ද්‍රයයි අතර තියෙනවා. ඒ නිසා අභ්‍යන්තර ගැටුම් අඩුයි, උපරිම විදියට යම් සහයෝගයක් තියෙනවා. අතීත කර්මය අනුව දැනුම හා මේ සත්‍ය හොයන්න යොමු වීමක් තියෙනවා ධනු රාශියේ අය. ඒගොල්ලෝ මේ භවයේදී අනිවාර්යෙන් එක්ක ගුරුවරයෙක් අනුගමනය කරනවා, නැත්නම් ආධ්‍යාත්මික දර්ශනයකට යොමු වෙනවා. හොඳ ජීවිතේ එක කාලයකදී හරියට මෙයා මේ ධනු රාශියේ චන්ද්‍රය ඉන්න කෙනා ධාර්මික පැත්තක් ගැඹුරු ධර්මයක් නැත්නම් දර්ශනයක් අනුගමනය කරනවා. මුල් කාලේදී ගෙදර ජීවිතේ යුද බිමක් වගේ කියනවා. කියන්නේ ධනු කියන්නේ සටන් බිම. ධනු කියන්නේ ධනු රාශියෙන් නිවේදනය කරන්න බැටල් ෆීල්ඩ්. එතකොට එයි මොකද දුන්නක් නේ අරන් යන්නේ. මනස අභ්‍යන්තරයත් ඉතාම කලබලකාරී. හරිම වේගවත්. ඒ නිසා මේ ගුරුගේ සත්‍යවාදී බවට ගුණධර්ම වලට හැබැයි ඒක යටත් වෙනවා. එයාගේ හිතේ තියෙන කලබලකාරී ස්වභාවය, ධනු රාශියේ ස්වභාවය ගුරු යටත් කරගන්නවා. ගුරුගේ අයිතිකාරය. ඒ නිසා ටිකක් චන්ද්‍රයාට යම්කිසි කැමැත්තක් නැත්තම් මොකක්ද ඒකට කියන්නේ මේ එතන ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඉන්න වෙන්නේ බොහෝම උද්‍යෝගයෙන් බොහෝම මේ අර දිනුව ගැන හිතන අර ඒ වගේ වැඩ කරන අන්න එහෙම ස්වභාවයක් එක්ක තමයි. පොඩි කලබලකාරී බවකුත් තියෙනවා. එතකොට මේ අය ಗುಣධර්ම වලට මොනවා වුණත් අවසානයේ යට වෙනවා. අම්මත් බොහොම දැනුමක් ඇති ටිකක් උගත් කෙනෙක් වෙන්න පුළුවන්. උගත් නැතත් අම්මා ඉගෙනගෙන නැතත් බොහොම හොඳ පුළුල් මානසිකත්වයක් තියෙන නිදහස් මතධාරී හරි විදියට දකින්න පුළුවන් කෙනෙක් කියනවා. ජීවිතයේ මේ චන්ද්‍රයා ධනු රාශියේ ඉන්න අයගේ විශේෂත්වය තමයි ඒගොල්ලෝ නිදහස් තමන්ට හරි පාර ඒගොල්ලෝ හොයාගන්නවා. කවුරුවත් පෙන්නන පාරේ යන්න කැමති නෑ. තමන්ම වෘත්තිය හෝ ව්‍යාපාරය හෝ ගොඩනගා ගන්නවා තමන්ට අනන්‍යතාවයක් ඇති විදියට. ජීවිතය හදා ගන්නවා තමන්ට අනන්‍යතාවයක් ඇති විදියට. හරිම නිදහස් අදහස් තියන අය, ඒ වගේම ජනප්‍රිය වෙන්න පුළුවන්. ටිකක් අවංක ස්වභාවයක් තියෙනවා ඒගොල්ලන්ගේ. උද්‍යෝගිමත් ස්වභාවයක් තියෙනවා. ඒ උද්‍යෝගය නිසාම ව්‍යාපාරවලට හරි කැමති. අනිත් අයගේ අසාධාරණයට උත්තර හොයන්න යන අය. පුංචි කාලේ වුණත් ටිකක් තොරතුරු දැනගන්න කැමති. යම් ඥානවන්ත ස්වභාවයක් තියෙනවා. ආගම් ගැන හරි, තාක්ෂණය ගැන හරි, මොනවා හරි දේවල් නිවුස් අහලා හරි දේවල් දන්නවා. ලෝකේ වෙන දේවල් ගැන පොඩ්ඩක් දැනුවත් ස්වභාවයක් තියෙනවා ධනු වේ චන්ද්‍රයා ඉන්න අය. ඒගොල්ලෝ ත්‍රාස ජනක අත්දැකීම් ලබන්න, පිට රටවල් වල ඇවිදින්න, අලුත් දේ අත්දකින්න කැමති අය වෙනවා. එයාලා අනිත් අය එක්ක තරඟ කරන අය නෙමෙයි කියනවා. අන්න එතන විශේෂයක් තියෙනවා. ධනුවේ චන්ද්‍රයා ඉන්න අය තමන් එක්කමයි තරඟ කරන්නේ. තමන් හිටියට වඩා හොඳ තැනකට එන්නේ කොහොමද? තමන්ගේ தත්ත්වය මීට වඩා දියුණු කරගන්නේ කොහොමද කියලා හැම වෙලෙම තමන් එක්ක සටනක ඉදිමින් ඉදිරියට යන්න හදනවා. යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. දුප්පත් අසරණ අයටත් උදව් කරනවා. ඒ වගේම සත්තුන්ට හරි කැමැත්තක් දක්වනවා. ඒ වගේම මෙයාලා තුල අනුකම්පාව සාධාරණීට තමන්ට තියෙනවා නම් ඕන කෙනෙකුට දෙන්න පැකිලෙන අයත් නෙමෙයි. ධනුවේ චන්ද්‍රයා ඉන්නවා නම් පාප පීඩා වෙලා ටිකක් සීමාව ඉක්මවා වැඩ කරන්න යනවා. කාටවත් අහුම්කම් දෙන්නේ නැහැ. හරිම මේ මොකක්ද කියන්නේ හිතුවක්කාරයි. එහෙම අය. තමන්ගේ වැරැද්දක්වත් තමන්ට වැරදුනා කියලාවත් තේරුම් ගන්න බෑ ඒ තත්ත්වේ නිසා. හරිම අත්නෝමතික විදියට වැඩ කරනවා කියලා අපි කියන්නේ. අන්න එහෙම ස්වභාවයක් තියෙන්න පුළුවන්. ඊටාම පුළුල් විදියට හිතනවා. නමුත් අඩුපාඩු වැරදි අනතුරු තමන්ට වෙන දේවල් ගැන දැන් ලෝකෙ ගැන හොයනවා. ලෝකෙ මොනවද වෙන්නේ කියලා හොයනවා. තමන් ගිහිල්ලා මොකක්ද බඩුවක මුට්ටුවක හැප්පිලා තමන්ට තුවාල වෙන්න පුළුවන් මේ ළඟ ගැන බලන්නේ. අන්න එහෙම ගතියක් තියෙනවා.
දැන් තමන්ගේ ඉදිරියේම ළඟම තියෙන ගැටලුව පේන්නේ මේ ලෝකයේ තියෙන මේ මහා පරිසර හානියක් ගැන හරි එහෙම නැත්නම් මේ ජාතිවාදී ගැටුමක් ගැන හරි ලෝක යුද්ධය ගැන හරි හරියට තොරතුරු හොයන්න පුළුවන්. එතකොට චන්ද්‍රයා පාප පීඩා වෙලා ඉන්නවා නම් මොන වැඩේ නිරත වුණත් තාම අවධානයෙන් ඒ ගැන හිතලා වැඩ කරන්න ඕන. මොකද මේ තමන්ගේ අතින් වැරදීම් වෙන ඒවා තමන්ට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අයට කොච්චර මේ උනන්දු කරත් අනිත් අයට තමන් කොච්චර උගන්නලා මෙහෙම දේවල් කරන්න කියලා දුන්නත් ඒ අහන අය දැන් තමන්ගේ ළමයි හරි දැන් දරුවෝ හරි තමන් ගුරුවරයෙක් විදියට අනිත් අයට කියනවා අහන අය ගණන් ගන්න අය මෙයාගේ දේශනා අපිට කරන්න බෑ වගේ හැඟීමක් තමයි ඒ අයට ඉන්නේ. ඉතින් චුට්ටක් විතර ආත්මාර්ථකාමී ගතියක් තියෙනවා දනුවේ ඉන්නකොට. ඇයි මං හැදිලා ඉන්නේ කියන එක හැම වෙලෙම යාගේ ආකල්පයක්. ජීවුව ගැන නිතරම දැන් අර හදවත යුද පිටියක් කරගෙන වැඩ කරන්නේ මොනවටද? ලෞකික දියුණුවට. හැබැයි ඒක තුළ යම්කිසි ආධ්‍යාත්මික මට්ටමක් නැත්තේ නෑ. ඒකක් තියෙනවා. ඉතින් අනතුරු පීඩා ඇතිවීම, හිසරදය, දැඩි මානසික පීඩා, ඒ මානසික පීඩා ඇති වෙන්නම අර හිතේ කලබලකාරී බව නිසා. ගිනිකාරක බව නිසා. ඉතින් ඒ අතර ගැටුම නිසා. මේ අය මේ 6 වෙන්න මුෂබය. අන්න එතනදී ප්‍රශ්නයක් එනවා මේගොල්ලන්ට ආහාර ගන්න එක ගැන මේ පොඩ්ඩක් සීමාව ඉක්මවා යන ගතියක් තියෙනවා. හොඳට කන්න ඕනේ. කොච්චර කෑවත් දැන් ඇති වුණා කියලා හිතෙන්නේ නැහැ සමහර දේවල්. වැඩිපුර දේවල් කන්න බලනවා. කන එක ගැන හරියට හිතනවා. ඒ වගේම ඔය කකුලේ උඩ ස්නායු තෙරපි, සයටිකා වගේ තත්ත්ව උකුල ආශ්‍රිත මේ වේදනා ඇති වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ දරු රාශිය කියන්නේ 9 වෙනි භාවයේදී. එතකොට කලව ආශ්‍රිතව ඒ ප්‍රදේශයේ පාදවල මේ වේදනාත්මක තත්ත්ව ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා හැමයට. ඒගොල්ලෝ සහකාරී ලෙස තමන් වගේම හිතන ටිකක් ආගමකට දර්ශනයකට ලැබි ඒව ගැන ටිකක් තමන්ගේ ධර්මතාවය කතා බහ කරන්නවත් සාකච්ඡා කරන්නවත් පුළුවන් ටිකක් බුද්ධිමත් කෙනෙක් තමයි හොයන්නේ. එහෙම නැති ඇත් එක්ක සම්බන්ධකම් පටන් ගත්තට ඒවා පවත්වාගෙන යන්න බෑ අසීරුයි කියනවා. තාක්ෂණික අංශ වලට දක්ෂයි ටිකක් මිල අධික දේවල් වලට කැමති වටිනා දේවල් වලට කැමති එහෙම අය තමන් කරන දේ හරියට කරලා ඒක ඉහළ මිලකට විකුණන්න ලෑස්ති වෙන අය. තමන්ගේ දක්ෂතාවයට හොඳ මිලක්. එතකොට සඳු මකරේ ඉන්නවා නම් ශනිත් එක්ක උන්න ආයි ප්‍රශ්න එනවා චන්ද්‍රයට දෙන්න අතර ප්‍රායෝගික යටුමක් තියෙනවා. අතීත කර්මානුව මේක බොහොම අමාරුයි. ප්‍රමාණවත් දේවල් අතීතයේදී නොලැබීම නිසා මානසික ආතතියෙන් ඉඳලා පුරුද්දෙන් මේ භවයේදීත් නිතර පීඩාකාරී ගති ඇති වෙනවා. ඒ නිසා චන්ද්‍රය මකර රාශියේ නම් අම්මා සම්බන්ධයෙන් පීඩා ඇති වෙනවා. සමහර වෙලාවට මේ අම්මා Tamanට ආදරේ නෑ, අම්මා Tamanට එච්චර හරියට සලකන්නේ නෑ වගේ හැඟීමක් එයාගේ හිත තුළ ඇති වෙන්න පුළුවන්. ප්‍රායෝගිකව අම්මා සමහර වෙලාවට ප්‍රායෝගිකව අම්මා එයාට වගකීම් දරන්න පුරුදු කරන්න එයාව නිදහස් කෙනෙක් විදියට හදන්න දේවල් කටයුතු කරනකොට එයා දකින්නේ ඒක අනිත් පැත්තට වෙන්න පුළුවන්. ඊළඟට එතනදිත් චන්ද්‍රයා මකරේ හිටියත් කුම්භේ හිටියත් පොඩි අනාරක්ෂිත හැඟීම් හිතේ ඇති කරනවා කියලා තියෙනවා. වැඩ කරන්න කැමති මේ අය හොඳ වැඩ ලිස්ට් එකක් දාගෙන වැඩ පටන් ගන්නවා. කොමාරේව එකින් එක ඉවර කරලා අන්න සතුටක් ලබන අය වෙනවා. ඒ වගේම සල්ලි ගැන හරි සකසරුවම් වියදම් කරන්නේ තමන්ගේ සම්පත් වැය වෙයි කියලා හරි බයක් තියෙනවා. ඒවා ආරක්ෂා කරගන්න පෙළඹෙනවා. ඇයි ඒ? කලින් ආත්මික තමන්ට දේවල් නැතුව ඉඳීමේ දුක දන්න නිසා. ඒකයි ශනිනේ. ඒක දන්න නිසා එහෙම කටයුතු කරනවා කියලා තියෙනවා. ඊළඟට හරිම ප්‍රවේශමෙන් භාණ්ඩ හා ධනය ගැන හරි පරිස්සම් වෙනවා. දැන් තමන්ගේ බඩුවක් ගොඩක් පරිස්සම් කරනවා. තමන්ගේ බඩුවක් මේසක් පුටුවක් නෙමෙයි නේ වටිනා ෆෝන් එක වෙන්න පුළුවන්, ලැප්ටොප් එක වෙන්න පුළුවන්. ඒවා හරි ආරක්ෂිතව හරි විදියට තමයි ඒවා පරිහරණය කරන්නේ. රැකියාවේ ඉහළ ස්ථානයකට ගිහිල්ලා අනිත් අයට තමන් ගැන පෙන්වන්න කැමති.
හ්ම් මේගොල්ලෝ කවදාවත් විශ්‍රාම ගන්න අය නෙමෙයි කියනවා. ඒකත් ඇත්තද දන්නේ. කොච්චර වයසට ගියත් මොනවා හරි දෙයක් කරනවා. ඒ රැකියාව නැත්තම් වෙන රැකියාවක් හරි කරනවා. ඒගොල්ලන්ගේ මේ ඉහළ තලයකට එන එක තමයි අපේක්ෂාව. ඒතකොට ස්ටේටස් ලබා ගන්න කැමති. තමන්ගේ ඒ නිසා අධ්‍යාපනයට පෙළඹෙන්නේ මොනවා හරි ඉගෙන ගන්නෙත් ඒකට. තත්ත්වයක් ගන්න. ඒ තමන්ට ඕන තත්ත්වයට එන්න පාවිච්චි කරන්න පුළුවන් සියලුම මාර්ග ඒගොල්ලෝ පාවිච්චි කරනවා, භාවිතා කරනවා කියලා කියනවා. ටිකක් සංවේදී බව අඩුයි, හැඟුම්බර බව අඩුයි. චන්ද්‍රයා මකරේ ඉඳලා පීඩා වෙලා නම් උන්න මානසික අවපාත ඒ වගේ දේවල් තියෙනවා. චන්ද්‍රයා මකරේ ඉඳලා පීඩා වුණොත් එහෙම මානසික අවපාත, ડિප්‍රෙෂන් තත්ත්ව ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හන්දි ආශ්‍රිත අමාරු, ධන හිස් අමාරු, ආතරයිටිස් තත්ත්ව වෙන්න පුළුවන්. මාංශ පේශි වලට හානි වීම, මාංශ පේශි ඉරීම, තුවාල වීම වෙන්න පුළුවන්. ආර්ශස් රෝග වගේ තත්ත්ව වෙන්න පුළුවන්. ඒවට අදාළ කැම බීම, ව්‍යායාම, ශරීර පවත්ව ගන්න උත්සාහ කරන්න ඕනේමයි. ඒගොල්ලෝ හරියට දුකෙන් ඉන්නවා. නිතරම මානසිකව මේ දුකෙන් ඉන්නවා. ඒක අමතක කරන්න හැම වෙලෙම වැඩ කරන්න හදනවා. ඉතින් හැංගීම් බෙදා ගන්නවත් තමන්ගේ හැඟීම් නිරාවරණය කරනවත් ඒගොල්ලන්ට ටිකක් අපහසුයි කියනවා. ඉතින් කවුවත් ඉස්සරහව කියන්නෙත් නෑ මොහොම කලාතුරකින් තමයි කෙනෙක් එක්ක තමයි තමන්ගේ අභ්‍යන්තර හිත නිරාවරණය කරන්නේ. කායික හරි කියන්නේ හිතේ තියෙන දෙයක්. මකරේ සඳු ඉන්න අය කටකලක්න හිමියන්ට ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ වගේ සංවේදී විවෘත මෙයාව දරා ගන්න පුළුවන් අම්ම කෙනෙක් වගේ ආදරය කරන්න පුළුවන් ගැහැණු පිරිමි කෙනෙකුට ඒ අය ආකර්ෂණීය වෙනවා. ඉතින් එහෙම කෙනෙක් ලැබුණොත් තමයි විවාහය සාර්ථක වෙන්නේ. බොහොම තමන්ව දුරින් තියන්න උත්සාහ කරන කෙනෙක් විවාහයට ලැබුණොත් ඉතින් දුකම තමයි. 10 වෙනි තුලාව නිසා එයා කරන වැඩේ මේ බොහොම ලැබිව මිත්‍රශීලීව කරනවා, ව්‍යාපාර කරන්න පෙළඹෙනවා. නීති අංශයේ වගේ රැකියාවලටත් හොඳයි කියලා කියනවා. චන්ද්‍රයා කුම්භයේ නම් ශනි චන්ද්‍රයාත් එක්ක තියෙන ගැටුම එතනක් තියෙනවා. කුම්භයට රාහු හරි ශනි හරි අධිපති වෙන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ට මේ සංකීර්ණ ඔය කියන ප්‍රශ්නේ චන්ද්‍රයාත් එක්ක තියෙන ගැටුම ශනිත් එක්ක චන්ද්‍රයාත් එක්ක තරහයි ශනිත් රාහුත් තරහයි. එහෙනම් ජීවිත කාලයටම ගැටි තමයි හිතේ වැඩ කරන්නේ. සමාජයේ යම් තත්ත්වයක් ලබා ගන්න පුළුවන් කෙනෙක් වුණත් ජීවත් වෙන්න හදන්නේ ටිකක් සාමාන්‍ය මට්ටමක. සරල ජීවිත කියලා කියනවා. අම්මා සමාජශීලී කෙනෙක්, අම්මා හැර වෙනත් කෙනෙක් බාල කාලේ තමන්ව බලා ගන්න වෙන්න පුළුවන්, පෝෂණය කරන්න වෙන්න පුළුවන්, වෙනත් කෙනෙක් යටතේ ඇටි දෙඩි වෙන්න පුළුවන් කියනවා එහෙම අය. කුම්භයට අධිපති ශනි රාහු නිසා මේ බොහොම ගතානුගතික ස්වභාවයක් තියෙනවා ඒගොල්ලන්ගේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් රාහුගේ හරි රැඩිකල් ස්වභාවයක් තියෙනවා. එතකොට මේගොල්ලන්ගේ මානසිකත්වය දෙපැත්තට ඇදෙනවා. ටිකක් ඒගොල්ලන්ව ළඟින් ආශ්‍රය කරනකම් තේරුම් ගන්නත් අමාරුයි. මේගොල්ලෝ හරිම ආකර්ශනීය පෞරුෂයක් ඇති විදිහට මිනිසුන් ආකර්ෂණය කරගන්නවා. ඒගොල්ලන් හොයාගෙන මිනිස්සු එනවා යාළගේ තියෙන හැකියාවන් හා දක්ෂතාවයන් නිසා, දේවල් වලට දක්වන කැපවීම නිසා. විශේෂයෙන් කුම්භය කියන්නේ මැරීගෙන වැඩ කරන්න. දැන් අර මකරේ ස්වභාවයට වඩා කුම්භයේ තියෙන වගකීම් සහගත බව. මකරයේ තියෙන ලාභය, ආත්ම ලාභය. එතකොට මේ අය උත්සාහවන්තයි. සීමා මායිම් මේ යොදාගෙන අනිත් අයගෙන් දුරස් වෙනවා ගාවට. ඒ කියන්නේ මෙහෙමයි දැන්. මෙහෙම හිතන්නකො දැන් ඕන කෙනෙක් එක්ක ගානට තමයි ආශ්‍රය කරන්නේ. ටිකක් වෙලා කතා කරාට පස්සේ දැන් කතාව ඇති කියලා හිතුනොත් ටක් ගාලා කතාව නවත්තනවා. ආයෙ නම් හරි නේද කියලා කෝල් එකක් දුන්නත් එහෙමයි. ගමනකට ගෙදරකට ගියත් එහෙනම් අපි යන්නන් නේද කියලා. ඒ කියන්නේ වැඩිපුර කාලේ කාය දෙනුවන්වත් නාස්ති කරන්න කැමති නෑ. ඒක තමයි කුම්භයේ චන්ද්‍රයා ඉන්න අයගේ ස්වභාවය. Tamanට ඕනමට වඩා ලං වෙන්න දෙන්නේ නෑ කාටවත් ඒ අය. හැබැයි සමාජය වෙනස් කරන්න බොහොම මානසික ගුණධර්ම වලට කැමති, අනිත් අයට ඒ වගේ උදව් කරන, දේශපාලනික වශයෙන් උනත් දායක වෙන අය වෙනවා. තාක්ෂණික දේවල් වලට කැමති. ඒ හැකියාවක් නැතත් සමහර වෙලාවට ඒවට කැමැත්තක් දක්වනවා. ඇයි ඒ රාහු නිසා. අර ගතානුගතික ස්වභාවය ශනිදෙන් දුන්නට රාහුගෙන් අනිත් පැත්ත දෙනවා. දැඩි මමත්වයක් තියෙනවා අය තුළ.
ඒ නිසා මොහොම ළඟින් ආශ්‍රය කරන්නේ තෝරාගත්ත පිරිසක් විතරයි. ඊට වඩා ළඟට ගන්නෙ නැහැ. ඒ නිසාම ටිකක් එයාලගේ අසාමාන්‍ය ගති තියෙනවා කියලා අනිත් අයට දැනෙනවා. එහෙම එකක් තියෙනවා. කුම්භයේ චන්ද්‍රයා ඉන්න අය අතීතයට ඇලී ගලී ජීවත් වෙනවා කියලා. ඉතිහාසය වගේ විෂයන් හැම ඉගෙන ගන්න හරි කැමතියි. ඒව ගැන දන්නවා. ඒව ගැන හොයනවා. දිනපතාම එකම විදියකට තමන්ගේ චර්යාව ගන්න ආහාර දිනචර්යාව සකස් කර ගන්නවා කියලා. ඒක නම් හරියට දන්නේ. එකම ಜಾති කණ්ඩ කැමති. කියන්නේ ඒවා වෙනස් කරන්න කැමති නේ. කුම්භයේ චන්ද්‍රයා ඉන්න අය කුජ ශනි රාහු කේතු වගේ පාප ග්‍රහයන්ගෙන් පීඩා වෙලා ඉන්නවා නම් තම හුදකලා වෙන්න කැමති. යාළු මිත්‍ර ඇතුළු සීමා කරනවා. තමන් වටා කේන්ද්‍රය කරගෙන සුළු පිරිසක් එක්ක ජීවත් වෙන්න හිතනවා. ඒගොල්ලෝ හරි ස්වාධීනයි. ඒ නිසා එයාලට හස්බන්ඩ් හෝ වයිෆ්ටවත් ඕනවට වඩා කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. හැඟුම්බර බවක් ගොඩනගා ගන්න අමාරුයි යාලට. මානසික බැඳීම් හැඟීම් ටිකක් ඇති වෙනවා. නමුත් ඒවත් සීමා සහිතයි. කවුරු හරි කෙනෙක් යම් දෙයක් නිතර නිතර ඉල්ලීම් කරනවා නම් මේ අයගෙන් කේන්ති යනවා. ඒ අයගෙන් ක්ෂණිකව ඈත් වෙලා යනවා. ඉතින් අනිත් අයට හිතෙන්නේ මෙයා ඉච්චර විශ්වාසවන්ත කෙනෙක් නෙමෙයි කියලා. නමුත් ඇත්තම තත්ත්වේ ඒක නෙමෙයි. සඳු කුම්භයේ ඉන්න පුද්ගලයෝ දීර්ඝකාලීන සම්බන්ධතා ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජීවිතේ බොහොම ස්ථාවර කරගන්න හිතනවා. මේ ඒගොල්ලෝ මන්ට වඩාත්ම ගැළපෙන අය කියලා හිතන්නේ සිංහ ලග්නයේ අය. තමන්ගේ කාර්ය කරගෙන ආඩම්බරකමට ඉන්න වැඩියම අනිත් අය එක ගැටෙන්න යන්නේ නැති සිංහයේ අයට සිංහ ලග්න අයට කැමති. එතකොට එයාලට කරදරයක් නැහැ. ඇඟේ එල්ලෙන්න එන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තියෙන්නේ. විවාහ සහකාරී විදියට එහෙම අයට ටිකක් දුරස්තව ඉන්න අයට තමයි කැමති. යම් නොවිසලිමත් බවක් ඇති වෙන්න පුළුවන්. වෙලාවකට හරිම ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. හෘදයාබාධ වැළඳෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් තත්ත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන හිම අය. ඒගොල්ලන්ගේ නරකම දේවල් වෙන්න පුළුවන්. එක්ක දුම්පානය, එක්ක ඇල්කොහොල් භාවිතය කියනවා. ඒවයින් මුදුනොත් ශරීර සෞඛ්‍යයට හොඳයි. 10 වෙනි වෘශ්චිකය නිසා ඒගොල්ලෝ හරිම ශක්තිමත් විදියට ක්‍රියාශීලී විදියට රැකියාවේ නිරත වෙනවා. තමන් කරන දේ ඉතාම හොඳින් කරනවා. කොච්චර ප්‍රධානීන්ගෙන් අපහසුතාව ඇති වුණත් ගැටුම් ප්‍රශ්න ඇති වුණත් තමන්ගේ රැකියාවේ වගකීම දරනවා. හැබැයි කීප සැරයක් මාරු කරන්න පුළුවන් රැකියා ස්ථානය ඒ වගේ. නමුත් නිදහස් විදියට වෘත්තියක් කරන්න කැමති, කාටවත් යටත් වෙන්න කැමති නැති අය වෙනවා චන්ද්‍රයා කුම්භයේ අය. ඊළඟට චන්ද්‍රයා මීනේ ඉන්න අය. ඒගොල්ලෝ ජල රාශියක් වීම නිසා ඔන්න සඳුට හොඳයි. සඳු ජල ග්‍රහයේ ගැටුමක් නැහැ. මේ දෙන්නට බොහෝම හොඳින් සුබදව දේවල් කරගෙන යන්න පුළුවන්. දෙන්නම ගැඹුරු ආධ්‍යාත්මික නැඹුරුවකට යන්න පුළුවන්. සඳු මීන රාශිගත අය පෙර භවයේදී ආධ්‍යාත්මික ගවේෂණවල යෙදුණ අය කියනවා. ඒ නිසා ඒක ඒ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච දේ කරගන්න තමයි මේ ආත්මේ සඳු මීනේට ඇවිත් තියෙන්නේ. ලෞකික ජීවිතේ ටිකක් ඒගොල්ලන්ට බාධාකාරී. ටිකක් තනවීම, හුදකලා වීම, සමහරවිට හිරගත වීම පවා ඇති වෙන්න පුළුවන්. හරියට මිනිස්සු ගැන සහකම්පණය ඇති කරගන්නවා. අනිත් අයගේ දේවල් වලට එයාලා දුක් පීඩා ඇති කරගන්නවා. අම්මා එහෙම අයගේ අම්මත් බොහොම අනුකම්පා සහගතයි, ආදරණීය කෙනෙක් වෙනවා. අනිත් අයගේ අසනීප වලටත් උදව් කරන එහෙම කෙනෙක් වෙනවා. සතුන්ට ආදරේ කෙනෙක් වෙනවා. මේ අය ආධ්‍යාත්මික ඥානය වර්ධනය කරන්න මේ ලෝකෙට ආපු අය කියලා කියනවා. හරීම නිදහස්ව වේලාව ගත කරන්න කැමති. චන්ද්‍රයා මීනේ ඉන්න අය ලෞකික දේවල් වලින් ටිකක් ඈත් වෙන ගතියක් තියෙනවා. ඒ නිසාම හරි ත්‍යාගශීලී. ඇසුරට ලැබෙන අය හොඳින් තෝර බේරගෙන ඉන්නවා. ඒ වුණාට අයව ඇසුරු කරන අය ආව රවට්ටගෙන යාගේ තියෙන දේවල් ගන්න බලනවා. ගොඩක් වෙලාවට මේ චන්ද්‍රයා මීනේ ඉන්න අය ඕන දෙයක් දෙනවනේ කියලා. ඒකත් ඇත්ත. එතකොට මේ අනිත් අයගේ දුක් හැඟීම් දරා ගන්න නිකන් ස්පොන්ජ් එකක් වගේ. අනිත් අයගේ දුකම අහන, ප්‍රශ්නම අහන. ආලේ යා දුකටපත් වෙනවා. චන්ද්‍රයා මීනේ ඉන්න අය එහෙම තමයි හැටි. ආධ්‍යාත්මිකව ඉහළ සම්බන්ධකම් ඇති කරගන්න පුළුවන් හොඳ බලපෑම් තිබුණොත් ඉහළට යන්න අපේම හිත දියුණු කරගන්න ඒවට පුළුවන්. බොහොම කරුණාවන්තව මිනිසුන්ට සතුන්ට සලකන අය වෙනවා. කන්න බොන්න දෙන අය. මනසේ හරි දිශානතියක් නැති එක තමයි ගැටලුව. හිතේ බරගතියක් තියෙනවා. රැකියාවක් වුණත් එක දිගට කරගෙන යන්න උනන්දුවක් නැහැ. මීනේ චන්ද්‍රයා පාප පීඩාවට එහෙම ලක් වුණොත් එහෙම බාල කාලයේදී ශරීර දුර්වලතා ඇති වෙනවා, අසනීප ඇති වෙනවා,
ආහාර ජීර්ණය ගැන ප්‍රශ්න, ශරීර බර සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා, ස්නායු රෝග, පාදයේ පතුල ආශ්‍රිත රෝගාබාධ එයාලට ඇති වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික නැඹුරුවක් තවත් වෙලාවක තියෙනවා. ජීවිතේ ලෞකික වින්දනයේට වෙලාවකට යොමු වෙනවා. කියන්නේ අධිකව ඇබ්බැහි වෙනවා. කියන්නේ පීඩාව වුණොත්. මීනේ ඉන්න චන්ද්‍රයා පාප පීඩාවට ලක් වුණොත් ඉක්කු බොන්න පෙළඹෙනවා. බීමට නැත්නම් මාත්‍රාව බීමට ඕනෙම දෙයකට ඇබ්බැහි වෙන්න පුළුවන්. පහසෙන් ඇබ්බැහි වීමේ ස්වභාවයක් තියෙනවා. කියන්නේ සීමාවක් නැහැ යාලට. අන්න එහෙම එකක් තියෙනවා. සාකර සහකාරිය හරි ප්‍රායෝගිකව එහෙම බොහොම සාර්ථකව ජීවිතේ ගෙවන්න පුළුවන් පොළොවේ පය ගහලා ඉන්නේ යථාර්ථයේ දකින්න කෙනෙක් වෙනවා නම් හොඳයි. කන්‍යා ලග්නයට ආකර්ෂණය වෙනවා. ඒගොල්ලෝ අනිත් අය ඒගොල්ලෝ ගැන මොනවා කිව්වත් එච්චර කලබල වෙන්නේ නැහැ. විවේචන වලට ලොකුවට කරදර වෙන අය නෙමෙයි. එයාලගේ 10 වෙන්න වෙන්නේ දනුව. ලග්නේ චන්ද්‍රයා මීන වෙනකොට චන්ද්‍රයාගෙන් 10 වෙන්නේ දනුවනේ. ඒ නිසා ඉගෙනවීම, දැනුම බෙදා දීම, මේ වගේ රැකියාවල් වලට හොඳයි. මුදල් උපයන විවිධ මාර්ග තියෙන්න පුළුවන්. මාර්ග කීපයකින් මුදල් උපයන්න පුළුවන් මේ වගේ අය. දෙව්සකසවල YouTube නාලිකාව subscribe කිරීමෙන් ඔබට මෙවැනි වීඩියෝ නිකුත් කළ වහාම දැනගැනීමේ හැකියාව පවතිනවා. එබැවින් ඉදිරියේදී අලුත් වීඩියෝස් පිළිබඳව දැනගැනීමට මෙම YouTube නාලිකාව subscribe කිරීමටත් සිහිපත් කරනවා. ඔබ සැමට ස්තුතියි.